The famous Dick Van Dyke joins us today. Hey, අර බලන්න. කානිවල් එකක් තියෙනවලු. ෂා මම හරිම ආසයි කානිවල් වලට. මං කියවපු පොතක තිබුණා කානිවල් වගේ විනෝදජනක දේවල් වලින් මිනිසුන්ගේ සිත් සතන් ප්‍රබෝධමත් වෙනවා කියලා. එයා කියන්නේ අපිට සමහරක් ඔය හොල්මන් ගෙවල් අමතක කරන්න පුළුවන් වෙයි කියලා. කිසිම දෙයකට මං ඉන්නකම් බය වෙන්න එපා. අපි යන්. ඔන්න කානිවල් එකට ගිහලා මුළු දවසෙම විනෝද වෙන්න ඕනේ. හරිද? හරි. මට නම් බෑ. ඇයි බැරි? විනෝද ගමන් වලට ඔයා කැමතිනේ. කානිවල් වලට යන්න පුළුවන් ගෑනුන්ට පිරිමින්ට ළමයින්ට. බල්ලන්ට බෑනේ. ඇත්ත තමයි. බල්ලන්ට බෑනේ. රෝලර් කෝස්ටර්. මෙරිගෝ රවුන්ඩ්. ආන්නේක. කාර් රේස්. ඉතින් ඔයා ඒව දිහා බලන්න ඕනේ නෑනේ ස්කූපි. ඔයාට පුළුවන් කෑම කකා ඉන්න. කෑම කියන්නේ කඩලා ඉඳන් අයිස්ක්‍රීම් එක දක්වා ඕන එකක් තියෙනවා. ඇයි මාළුපා? ඇයි ඉස්සෝටේ? තව තියෙනවා බඩ කුරාටක ජූස් ආරුවක්. වව්. ස්කූපි. ඕක තල්ලු කළා කියලා ඉස්සරහින් යන්න බෑ ස්කූප්. කන්න තියෙන හදිසියක්. කාම සෝදක් වගේ දැනෙනවා විතරට ඇවිල්ලාද කොහෙද? අන්න ස්කූපි ඉද්ද ගෙහුවා වගේ නැවතුණානේ. ඒ උනාට ඉතින් යාට තියෙන කැම රුචිය නම් කොහොම නවතින එකක් නෑ. මේ මොකද මේ? කානිවල් එකේ මැස්සෙක්වත් පේන්නේ නෑනේ. මැස්සෝ නම් ඉතින් නැති තරමට හොඳයි.